හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද කැම්පස් එකේ ඉංග්ලිෂ් සබ්ජෙක්ට් එකේ ඕරල් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙන්න එකතු වෙලා එන මාතෘකාවට කතා කරන්න ඕන. ඒකට මාක්ස් දෙනවා. ඉතින් මම 9ට විතර ගියා. මගේ ඉතුරු පාර්ට්නර් එනකන් තමයි මම මේ මෙතනට ඉඳලා තනියම ඉඳගෙන ඉන්නේ. පොඩි වෙලාවක් ඉඳියා. ඉතින් එයා එනකන් එයා කොහොම හරි 9:45 වෙනකොට වගේ ආවා. ඉතින් කොහොම හරි ඕරල් එක ඉවර වෙලා මම ගියේ AV යුනිට් එකට. මොකද අපිට ආර්ට් ඔෆ් ඉන්ටර්විව් සබ්ජෙක්ට් එකේ ගෲප් අසයින්මන්ට් එකක් තියෙනවා. ඒකට බුකින් දාගන්න ඕන. AV එකට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඇතුළට යන්න බැරි වුණා. මොකද ළමයිගේ මේ අසයින්මන්ට් එකක් හරි මොකක් හරි මම හිතන්නේ ප්‍රැක්ටිකල් එක ප්‍රොඩක්ෂන් එකක් ඇතුළේ යනවා. ඉතින් එතනට වෙලා මම හිතන්නේ පැය භාගයක් වගේ මම ඉන්නේ නැති. මොකද එතන වැඩ කරන අය එළියට එන්න ඕන අපිට කතා කරලා බුකින් එකක් දාගන්න. ඉතින් කොහොම හරි ඒගොල්ලෝ එනකන් කියලා මම ඉතින් චුට්ටක් බැලුවා. මෙතනින් මේ ඇතුලේ රෙකෝඩින් නැහැ. කියන්නේ මම හිතන්නේ ලකුණු දෙනවා ජස්ට් බෝඩ් එකකුත් ඇතුලේ ඉන්නවා මම දැක්කා. ඉතින් පැය භාගයක් විනාඩි 45ක් විතර එහාට මෙහාට කැරකි ස්ටුඩියෝ එක ඇතුලට දාම හිටියා ඉතින්. ඒ වැඩෙත් ඉවර වෙලා මම ගියා කැන්ටින් එකට උදේට කාලා හිටියේ නැති නිසා යාළුවෝ දෙන්න එනකන් කැන්ටින් එකට ගිහිල්ලා කන්න කියලා. ඉතින් උදේ නෝමල් කෑම එකක් ගත්තේ. කැම්පස් එකේ නෝමල් කෑම එකක් 120යි. ඉතින් මෙහි තියෙන්නේ උදේට තිබුණේ පරිප්පුයි, වම්බඩු තිබුණා. තව සලාදයක් තිබුණා. ඒකත් එක්කම රුක්කු හේකුයි, උඹලකට හේකුයි අරගෙන මමයි තව යාළුවෙකුයි කන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ මම මේ යන්නේ ඇඩ්මින් එකට. මට වොෂ්රූම් එකට යන්න ඕන වෙලා තිබුණා. මම ඉතින් ඇඩ්මින් එකට ගිහිල්ලා ඉවර වෙලා ඇඩ්මින් එකේ තව වැඩ වගේකුත් තිබුණා. මොකද එක්සෑම් ඉවරනාට පස්සේ අපේ ඇඩ්මිෂන් එක අපි ඇඩ්මින් එකට වාර දෙන්න ඕන එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට. ඉතින් ඒකත් දෙන්න මං හිතන්නේ එතනට මම 3 පාරක් විතර ගියා. යාළුවාවට කියන්නේ යාළුවා එන්න කලින් මම ගියා එතනට. මේ ගියාට පස්සේ එතන අය කෑම කන්න ගිහිල්ලා 3ක් හරි 4ක් හරි එතන ඉන්නවා. මේ ඔක්කොම කෑම කන්න ගිහිල්ලා. ඉතින් ඒගොල්ලෝ එනකන් ඉන්න කියලා කිව්වා. ඉතින් අනිත් අය බාර ගන්න නැති නිසා කොහොම හරි එතනට වෙලාවත් මං හිතන්නේ ටික වෙලාවක් හිටියා. ඉඳලා තමයි ඒකත් දීලා ආවේ. ඊට පස්සේ මේ බලන්නකො පහලට යනකොට වඳුර ඔදෝර ඉලවුද මම දන්නේ නැහැ. කොහොම හරි මේ ඇඟට පණී කියලා බයට මම මෙතන අපේ ඇන්ටි කෙනෙක් ඉඳියා. එයාට ගිහලා තමයි එයාත් එක තමයි පාරට ගිහලා ඉක්මනට ගියේ යාළුවෝ දෙන්න ඉන්න තැනට. කොහොම හරි අද කැම්පස් එකේ තිබුණ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි සුපුරුදු පරිදි අපි ගියේ ආනන්දෙට. ආනන්දෙට ගිහිල්ලා අපිට ඕන කරන බඩු ටිකත් අරගෙන අපි ආයෙත් බෝඩිමට එන්න ලෑස්ති වුණා. මම මෙතනින් ගත්තේ පොතක්. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් එකතු වෙමු. හැමෝටම ගොඩක් thank you මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට.